හයි ඉතින් කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඔගොල්ලෝ හැමෝම මගේ YouTube channel එකට මම ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ මම පළවෙනි වතාවට අනුරාධපුරේ ගියපු vlog එකක්. ඉතින් බලමු මම අනුරාධපුරේ ගිහින් මොකද කළේ කියලා. ඉතින් අපි මේ අනුරාධපුර යන්න උදේම යන ගමන් ඉතින් අපි පාන්දර තමයි යන්න ලෑස්ති වුණේ මේ යන ගමන්. ඉතින් අපි යන අතරමඟ මෙන්න මේ ලස්සන වැව හම්බ වුණා. ඇත්තටම මට ඒකේ නමවත් බලා ගන්න බැරි වුණා මේ වැව දැක්කට පස්සේ. අපි එතන ටිකක් නැවතිලා ඉඳලා ඔන්න අපි ආයෙත් යන්න පටන් ගත්තා. ඒ යන අතරමඟ දැක්ක අමුතු විදිය ගහක්. මම ඔයාලට ඒ ගහේ ගත්ත ෆොටෝ එකක් මම මෙතනින් දාන්නම්. ඔයගොල්ලෝ කියන්න මේ ගහ ඇත්තටම ලස්සනයිද කියලා. ඊට පස්සේ ඔන්න අපි ආයෙත් යන්න පටන් ගත්තා. ඒ වැව ගොඩාක් එහාට යනකන් තිබුණා. ඇත්තටම හරිම ලස්සන. ඊට පස්සේ ඔන්න අපි මඟ කඩේකින් තේ එකක් එහෙම බීලා ඔන්න අපි අනුරාධපුරයට ආවා. ඊට පස්සේ අපි ඔන්න මල් ඕන කරන දේවල් එහෙම අරගෙන අපි ඉස්සල්ලාම යන්න පටන් ගත්තේ ජය ශ්‍රී මහා බෝධිය වඳින්න. ඉතින් ඔන්න දැන් අපි ඇතුළට ආවා. ඊට පස්සේ අපි දෙන්නගේ සෙරෙප්පු එහෙමත් තියලා ඔන්න අපි ආයෙත් යන ගමන් ඇත්තරම මම පළවෙනි වතාවට තමයි අනුරාධපුරේ මෙහෙම වඳින්න ආවේ. ඇත්තරම මට හරිම සතුටුයි. ඊළඟට අපි ජයශ්‍රී මහා බෝධිය වැඳලා ඊළඟට අපි ආවේ රුවන්වැලි මහා සෑය වඳින්න. ඇත්තටම මෙතනට ගියපු අය දන්නවා ඒ හිතට දැනෙන සැනසීම, ඒ ෆීලින් එක කියාගන්න තේරෙන්නේ නැහැ. ඇත්තටම ගියපු අය දන්නවා ඇති එතනට ගියපුවම මොන වගේ හැඟීමක්ද මොන වගේ සැනසීමක්ද දැනෙන්නේ කියලා. ඊට පස්සේ අපි ගියා ජේතවනාරාමයට. එතනට යනකොට ටිකක් හවස් වෙලා බලන්නකො එතන තියෙන සන්සෙට් එක. එතනින් පස්සේ අපි ගියේ කොට්ටම් පොකුණ බලන්න. එතන තිබුණා පරණ ඉස්සර රජවරු භාවිතා කරපු පෞරාණික බඩු. අපි දැකලවත් නැති දේවල්, පිළිම, කඩු වර්ග එක එක ගොඩාක් ඒවා තිබ්බා. ඊට පස්සේ අපි ගියා අබේගිරිය බලන්න. අබේගිරි විහාරයේදී මම දැක්කා ලස්සන හිඳි පිළිමයක් තියෙනවා. බලන්නකෝ ඒකේ ලස්සන. ඊට පස්සේ අපි ඒ වෙලාවේ ටිකක් හවස් වෙලා ඊට පස්සේ අපි ගියා අපි නවතින තැනට. ඉතින් අපි දෙවෙනි දවසේ ගියේ මිරිසවැටි සෑය වඳින්න. ඔයාලා අහලා තියෙනවද අනුරාධපුරේ ඉදිවුණු පළමු සෑය මිරිසවැටිය කියලා? ඊට පස්සේ අපි ගියා තෝපාරාමයට. ඒ වෙලාව යනකොට 2ට විතර ඇති. බලන්නකො ඉතින් මේ හැම සෑයක්ම කොච්චර ලස්සනද කියලා හිත නිවෙනවා. බලන්න ආස හිතෙනවා. ඇතරම මම පළවෙනි වතාවට දකින නිසාද දන්නේ මගේ හිතට අමුතු සතුටක් වගේම අමුතු හැඟීමක් තිබුණා. ඇත්තටම හරිම ලස්සනයි. සමහර දේවල් මට වීඩියෝ කරගන්නත් බැරි වුණා. ඇත්තටම බලන්න ආපු දේවල් දකිනකොට මට ෆෝන් එකත් එක්ක අමතක වෙලා තිබුණා. ඊට පස්සේ අපි ඔන්න ගෙදර එන්න පිටත් වුණා. අපි එන්න අතරමඟ තමයි මේ සඳහිරු සෑය දැක්කේ. අතරම පාරට ලස්සනට පේනවා. දඹුල්ල හරියේදී මෙන්න මේ ලස්සන පෙරහැරත් බලාගෙන අපි ආවා. අනුරාධපුරය ගැන මට දැනුණ දේ තමයි සංසුන්කම හුඟක් පිරුණු නගරයක්. මේ වීඩියෝ එකේ තියෙන ඇතරම බොහොම පොඩ්ඩයි. බලලා ඉවර කරන්න බැරි ගොඩක් දේවල් මෙහි තියෙනවා.
කිරි පාටට පේන සෑවල්, සංසුන්කම පිරුණු බෝධි වෘක්ෂ, පැරණි ගොඩනැගිලිවල ඇවිදිනකොට වගේම හිතට දැනෙන මාරම සැනසීමක්. අනුරාධපුරයේ ඉන්න ඕගොල්ලෝ ඇතර මාර වාසනාවන්තයි. ඔන්න එහෙනම් අනුරාධපුරේ ඉඳලා අපි ආවා. ආයෙත් දවසක යමුකෝ එහෙනම්. ගිහින් එන්නම්. බයි බයි.